ඈත ලස්සන ගමක ඔන්න ගමරාල කෙනෙක් හිටියා. මේ ගමරාල කලවයස හරි ගියාම ඩිංගිරි මැණිකව කැඳාගෙන ආවා. ගමරාල හරිම ආදරෙයි ඩිංගිරි මැණිකට. ඩිංගිරි මැණිකේ උදේ ඉඳන් රෑ වෙනකම්ම නිවසේ රාජකාරි කළා. ඒ වගේම වතුපිටිවල වැඩත් කළා. එළදෙන්නුන්ගේ කිරිත් හොයාගෙන එනවා. ඩිංගිරි මැණිකේ කොච්චර මහන්සි වුණත් ගමරාලගේ එකම රාජකාරිය වුණේ හොඳට නාලා කාලා ගොරව නිදාගන්න එක. මේ විදිහට කාලය ගෙවිලා ගියා. ගමරාල ඔහේ බත් කන්නේ නැද්ද අද? මෙන්න මම කැකිරි හොද්දක් හැදුවා. දැන් කීයේ ඉඳන්ද ඔයා බුදියගෙන ඉන්නේ? ඇහැරෙන්නකෝ. ඩිංගිරි මැණිකේ කිව්වා. මගේ මැණිකේ මොනවද කන්න තියෙන්නේ? අද නම් යකෙක් කන්න බඩගිනි හාමිනේ. ඇයි ගමරාල මම කිව්වේ කැකිරි හොද්දක් හැදුවේ මම. හා කාලා ඉන්න දැන්. පරක්කු වුණොත් බත් එක නිවිලා යයි කියලා ඩිංගිරි මැණිකේ කිව්වා. කැකිරි හොද්ද නම් හොඳයි. බත් කන්න පුළුවන් බඩ පැලෙන්න. අර දවල් හදපු කුරහන් තලපත් ගේන්න මගේ මැණිකේ. කුරහන් තලප කිව්වොත් ඉතින් ගමරාල මුළු දවසම උනත් කකා ඉඳි. ගමරාල කන බොන වැඩ කලට වෙලාවට කළාට ඉතින් ඩිංගිරි මැණිකේ කියන කිසිම වැඩක් පොලක් කරන්න ගමරාලට නිශ්චයක් තිබුණේ නම් නෑ. ඔන්න ඩිංගිරි මැණිකේ හදපු කැකිරි හොද්දත් එක්ක බත් වළඳක්ම ගිලලා ගමරාල දැන් හොඳටම නිදි. ගමරාල කිව්වා තව කුරහන් තලපයක් කන්න තිබ්බනම් මට. ගමරාල නිදි අතරම කිව්වා. අනේ ගමරාල මොකද අනේ නිකන් ඔහේ බලන් ඉන්නේ? අර ලිලෙන් වතුර ටිකක් ගේන්නකෝ. කම්මැලිකමට ඉන්නේ. මට ටිකක් උදව් කරන්නකෝ. ඩිංගිරි මැණිකේ කිව්වා. මගේ මැණිකේ මම මේ කම්මැලිකමට ඉන්නව නෙවෙයි. පෙරේදා ඉඳන් මගේ මේ කොන්ද රිදෙනවා අප්පා. වැඩක් පළක් කරන්න හරිම අමාරුයි කියලා ඊට පස්සේ ගමරාල කිව්වා. ඔයාට ඉතින් මොකද්ද කරන්න පුළුවන්? මම දර පලන්න කීවා. කෝ ඉතින් ඒකත් කළාද කියලා ඩිංගිරි මැණිකේ ඇහුවා. ඩිංගිරි මැණිකේ කොච්චර ඇවිටිලි කළත් අපේ ගමරාලට නම් කිසිම උවමනාවක් තිබ්බේ නෑ වැඩක් පළක් කරන්න. ඩිංගිරි මැණිකේට කොච්චර මහන්සි වුණත් ඇය හරිම ආසාවෙන් ගෙදර වැඩපළ සේරම කළා. ගමරාලට තියෙන ආදරේ නිසාම